මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න හිතුවේ Fibonacci use කරලා කොහොමද අපි trade entry එක ගන්න කියලා. ඒ කියන්නේ අපිට Fibonacci use කරලා trade entries ගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. එතකොට මම දන්න මේ එක ක්‍රමයක් තමයි ඔයාලට කියලා දෙන්න හදන්නේ. එතකොට මේක සාමාන්‍යයෙන් අපි Fibonacci use කරලා trade entries ගද්දී අපිට සාමාන්‍යයෙන් trend එක up or down වෙන්න ඕන. හරිද? ඒ කියන්නේ අපිට consolidate market වල අපිට Fibonacci එකෙන් සාමාන්‍යයෙන් trade entries ගන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් entry point හොයාගන්න අමාරුයි. හරිද? ඒකට සාමාන්‍යයෙන් ඔයා මුලින්ම කරන්න ඕන add කරගන්න indicator එකක් EMA. හරිද? ඊතරම indicator section එකට ගිහිල්ලා දැන් type කරන්න EMA exponential moving average. ඒක type කළා. ඔයා ඒකේ setting හදාගන්න 25. මම ටක් ගාලා explain කරනවා ඔයාට. වැඩිලා ගන්න. හරිද? මේ 25 දාගන්න. දාගෙන ඔකේ කරගන්න. එතකොට සාමාන්‍ය down trend එක ගන්න ගොඩක් අය කියන්නේ EMA 50ට යටින් තියෙන down trend එකක්. එතකොට සාමාන්‍ය මේ EMA 25ට තලින් price එක තියෙනවා කියන්නේ down trend එක strong. එතකොට EMA 25ට උඩින් price එක තියෙනවා කියන්නේ ඒක up trend එකක්. හරිද? up trend එක strong. ඒ strong up trend එකක්. එතකොට දැන් මේකේ ඔයාලට පේනවා ඇති මම මේ real දාපු trade එකක් තමයි විතර මම ඔගේ live proof වෙන්නන්නම්. දැන් මේ EMA 25ට යටින් තමයි price එක තියෙන්නේ. එතකොට අපි Fibonacci use කරන්න Fibonacci drawing එක දැන් මේ chart එකට අඳින්න කලින් අපි අනිවාර්යෙන් මේකේ high highs mark කරගන්න ඕන. high highs දැන් මේ down trend එකේ තියන්නේ low highs සහ low lows. හරිද? අපි ඒක හරියට mark කරගන්න ඕන. ආයෙත් mark කරන්න දන්නේ නැත්නම් මම මේ වීඩියෝ එකේ description එකේ link එකක් දාන්නම්. ඒකට ගිහලා ආයෙ වීඩියෝ එක බලන්න. ඒකේ තියෙනවා කොහොමද high highs හරියට mark කරන්න කියලා. හරිද? ගොඩක් අය මේක දන්නේ නැහැ mark කරන්න හරියට. high highs හරියට mark කරන්න දන්නේ නැත්නම් ඔයාගේ trade එක loss වෙන්න chance එක වැඩි. අපි මේකේ මාක් කරගමු. දැන් down trend එකක් තියෙන නිසා low lows සහ low highs. දැන් ඔයාලට පේනද මෙහෙම අපිට මාක් කරන් යන්න පුළුවන් පහළට. අපි එතකොට සාමාන්‍ය down trend එකකදී Fibonacci drawing එක අදින්නේ swing high එකේ ඉඳන් swing low එකට. හරිද? මෙන්න මෙහෙම මෙතනින් fib retracement එක ගත්තා. මෙන්න මෙහෙම මෙතනින් ඉඳන් පහළට මෙන්න මේ මෙතනට ඇදගෙන යන්න. හරිද? මෙන්න මේ level එකේ ඉඳන් මෙන්න මේ level එක. ඊට පස්සේ ඔයා බලන්න මෙන්න මේ 0.5 සහ 0.618 කියන level එකට price එක එනවද කියලා. හරි. දැන් ඔන්න මෙතන price එක මෙහෙම ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා ඊට පස්සේ අපි බලන්න ඕන මෙතන හැදෙනවද කියලා bearish candlestick pattern එක. shooting star එකක් හරි long pin මම ඔයාලට මෙතන side එකෙන් දාන්නම් ඒක. long candle එකක් හෝ මෙන්න මේ වගේ bearish angle fin එකක්. bearish angle fin කියන එක දන්නේ නැත්නම් ඒක හොයලා බලන්න මොන වගේ candlestick pattern එකක්ද කියලා. bearish angle fin එකක් කියන්නේ මෙන්න මේ වගේ green candle එකක් හැදිලා ඒක සම්පූර්ණ body එක වහගෙන ඊට වහලින් මෙන්න මේ වගේ red body එකකින් close වුණොත් ඒක සාමාන්‍ය angle fin එකක් විතර අපි ගන්න. මේ ගැන ඔයාලට විස්තර බලන්න ඕන නම් YouTube එකේ තියෙනවා Google එකේ search කරලා බලන්න ඔයාලට හොයාගන්න පුළුවන්. ඊට පස්සේ එහෙම හැදුනට පස්සේ අපි ඊළඟට කරන්න ඕන දේ තමයි අපි ගන්න මෙන්න මෙතනින් මෙන්න මේ trend based fib extension කියන එක. මේක ක්ලික් කරලා අරගෙන මෙන්න මේ lower high එකේ ඉඳන් මෙන්න මේ lower low එකට මෙහෙම ඇඳලා මෙන්න මේ level එකට මෙහෙම මේක ගේන්න. හරිද? මට පේනවා ඉතින් මම කලින් දාපු fib එක අයින් කරනවා. අපි දැන් ඒකින් කරගන්න ඕන වැඩේ කරගත්තා. දැන් මේ තියෙන trend base fib එක තමයි දැන් මෙතනින් පටන් අරගෙන මෙහෙම මෙතනින් ඇඳලා මෙන්න මෙහෙම මෙතනට ඉස්සුවා. මෙතන මේ level එකට. හරි මේ highest point එකට තමයි අඳින්න ඕන. ඇඳලා ඊට පස්සේ අපි target එක ගන්නෙ මෙන්න මේ angle fin එකේ ඉඳන් සාමාන්‍යයෙන් මෙන්න මේ 0.618ට තමයි අපි target එක ගන්න. එතකොට දැන් මම මේකට මම trade එකක් දාලා තියෙනවා. November 12 මම ඔයාලට පෙන්නන්නම් ඒක. මම ඒක signal my group එකට දුන්නා. එතකොට මේකෙන් මමත් ට්‍රේඩ් කරනවා. හරිද? මට සාමාන්‍යයෙන් ඉන්ඩිපෙන්ඩන්ට් සෙට් මේ විදිහට මමත් දානවා. මේක සාමාන්‍යයෙන් win rate එක හොඳයි. win rate එක සාමාන්‍යයෙන් 165ක් 70ක් තියෙනවා මේකේ. අපිට entry points ගන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ SCR කියන මේ තියෙන්නේ SCR USDT. මම මේක signal එක දීලා තියෙනවා. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් ඒක මේදී all target hit වෙච්ච එක මේදී. මේ තියෙන්නේ trade එකේ මම දීලා all target hit වෙච්ච ඒක ස්ක්‍රීන්ෂොට් එක මේ තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලා ට්‍රේඩ් කරන්න පුළුවන්. win rate එක 165ක් වගේ තමයි තියෙන්නේ. සාමාන්‍ය risk reward එකකට දෙයක් වගේ තියන්නේ. හරිද?
තියලා ඊට පස්සේ දැන් අපි ගත්තොත් මේකේ ලෝන් ට්‍රේඩ් එකක් දාද්දි මේකේ අනිත් පැත්ත. මම තමයි ලෝන් ට්‍රේඩ් එකක් දාපුවා පෙන්නන්න. මම තව එක එක්සැම්පල් එකක් පෙන්නන්නම් ඔයාලට කොහොමද මේ ලෝන් ට්‍රේඩ් එක මේ ක්‍රමය භාවිත කරලා ගන්න කියලා. එතකොට මුලින්ම අපි මෙන්න මේ EMA 25 වෙනි ප්‍රයිස් සෙක්ෂන් එක තියෙන්න ඕන. ඒක හරි. ඒක නොමිනේෂන් එක හරි. ඊට පස්සේ අපි මේකේ high highs මාක් කරගන්නවා. high highs high lows down trend එක නම් ඒ විදිහට low lows low highs හරි. මෙහෙම අපි මාක් කරගෙන යමු. මෙහෙම අපි සාමාන්‍ය මාක් කරන් ගියොත් දැන් මේක ගිහුව ලෝස් මතන් දැන් මෙතන. ඊට පස්සේ මෙතනින් මෙන්න මෙහෙම ට්‍රෙන්ඩ් එක වෙනස් වෙලා ට්‍රෙන්ඩ් එකක් කරන් තියෙනවා. හරි. මෙන්න මෙහෙම. එතකොට අපිට ෆිබ් එක අදින්න පුළුවන් මෙන්න මේ ලෝ එකේ ඉඳන් මෙන්න මේ ස්විං හයි එකටම අදින්න පුළුවන්. හරිද? එතකොට ආයි අර මම කලින් කිව්වා වගේම 0.5 ලෙවල් එකට ප්‍රයිස් එක ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා මෙතන වට පේනවා ඇති බුලිෂ් එන්ගල්ෆින් පැටර්න් එකක් තියෙනවා. හරිද? ඊට පස්සේ මෙන්න මෙතනින් අපි ට්‍රෙන්ඩ් බේස් ෆිබ් එක අරගෙන මෙන්න මේ ලෙවල් එකේ ඉඳන් මෙතන මේ ස්විං හයි එකට ඇඳලා මෙන්න මෙහෙම මේ ලෝ එකට මේ පල්ලෙහාට ගේන්න. හරිද? ගෙනල්ලා ටාගට් ගන්න මෙන්න මේ 0.618 කියන ලෙවල් එකට. මෙන්න මේ ලෙවල් එකට ටාගට් එක ගන්න. හරිද? ටාගට් එක අරගෙන ඔයා මෙතනින් ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න. ස්ටොප් ලොස් එක දාගන්න මෙන්න මේ වික් එකට යටින් දාලා ටාගට් එක වෙන මෙතනට ගන්න. හරිද? සාමාන්‍ය එකට දෙයක් වගේ තියන්න ප්‍රශ්නයක් නැහැ ඒක. සමහරවිට මාකට් එක මේ වගේ මූව් වෙන්න පුළුවන්. එකට 10ක් 15ක්වත් මූව් වෙන්න පුළුවන්. හරි. සාමාන්‍ය පළවෙනි ටාගට් එක ගාව 0.618න් තියාගන්න. මෙහෙමවා ට්‍රේඩ් කරලා බලන්න අනිවාර්යෙන්ම වින් රේට් එක මේක 165කට වැඩි තියෙනවා. මම ට්‍රේඩ් කරන ක්‍රමවේදයක් හරිම සරලයි. ඔයාලට ඩේලි මේකෙන් එන්ට්‍රි පොයින්ට් ගන්න පුළුවන්. මේක ඕන් ටයිම් ෆ්‍රේම් එක වැඩ කරනවා. හරිද? විනාඩි 5 විනාඩි 15 1 hour 4 hour ට්‍රේඩ් කරලා බලන්න. ට්‍රේඩ් කරන කලින් ඔයා අනිවාර්යෙන් බෑක් ටෙස්ට් කරන්න මේක පුරුදු වෙනකම්. බෑක් ටෙස්ට් ට්‍රේඩ් 100ක්වත් දාලා ඔයාලට මේක සෙට් නම් ඔයා ඔයාගේ ට්‍රේඩින් ප්ලෑන් එක එකතු කරගන්න. තවත් ඉස්සරහට මේ වගේ ස්ට්‍රැටජිස් ඔයාලට බලන්න අවශ්‍ය නම් channel එක subscribe කරන්න, කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මං ගිහින් එන්න. ජය වේවා.